එක පැත්තකින් විහාරගේ අම්මගේ තාත්තගේ ලස්සනම හීනය සැබෑවෙමින් පවතිද්දී අපේ මේ චූටි විහාර මැණික චුට්ට චුට්ට ලොකු වෙද්දී හැම කෙනෙක්ගේම ජීවිතයට එන ගොඩාක්ම ලොකුම අවස්ථාව තමයි අකුරු ඉගෙනීමේ අවස්ථාව. ඔන්න ඉතින් විහාරටත් අකුරු ඉගෙනීමේ අවස්ථාව තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අද තමයි චූටි විහාර මැණිකගේ ඒ ලස්සනම ලස්සන දවස. මෙදා ඉතින් හොඳටම බිසි උනේ විහාරගේ ආච්චි සීයයි තමයි. ආච්චි ලහි ලහියේ අවශ්‍ය කැවිලි පැවිලි පළතුරු වට්ටි ඒව හදද්දී ආතා මොනවද කළේ? බුදු පහන ලෑස්ති කළා, ගණදෙවි පින්තූරේ, සරස්වති පින්තූරේ, ඒ වගේම සැරියොත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පින්තූර ලස්සනට තියලා සුදු රෙද්දක් එලලා ඒ උඩින් ලස්සනට සරසන්න ගත්තා. විහාර මැණිකටත් මේක අලුත් අත්දැකීමක්නේ. ඉතින් එයත් සතුටින් එහෙට දුවනවා මෙහෙට දුවනවා. ආතා මොනවද කරන්නේ, ආච්චි මොනවද කරන්නේ කියලා ගොඩාක් අවධානයෙන් තමයි බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් දැන් තමයි චූටි විහාරගේ අකුරු කියවන නැකත. මෙතන ඉස්සෙල්ලාම බුද්ධ වන්දනාව කරලා දෙවියන් වහන්සේලාට වන්දනාමාන කරලා විහාරගේ ආතා තමයි විහාරට මේ අකුරු කියවන්න ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම ගල් ඈල්ල අරගෙන චූටි අතින් අල්ලගෙන ආතා ඔන්න විහාරට හිමීට යන්න ලියව්වා. ලස්සනට ඒ අකුර ලිව්වට පස්සේ විහාරට කැමති විදිහට අකුරක් ලියන්න තමයි ආතා මේ දීලා ඉන්නේ. ඔන්න ඉතින් ගල් ඈල්ලත් අරගෙන ලස්සනට විහාර ආසාවෙන් අකුරු ලියන්නයි මේ පටන් ගත්තේ. ඊට පස්සේ හෝඩි පොත අරගෙන අම්මා, ආයන්න, ආතා, ඇයන්න, ඈයන්න වගේ අකුරු කියා දෙමින් විහාරගේ ජීවිතයේ වටිනාම දවස ලස්සනට වර්ණවත් කළා. ඉතින් ඒ හැම දෙයක්ම නොඅඩුවක් නෑර විහාරගේ සීයා විහාරගේ අම්මටයි තාත්තටයි ලියුම ලියලා දැරියා. ඉතින් එයාලත් ඒ ලියුම බලලා ගොඩාක් සතුටු වුණා. ඔන්න ඉතින් විහාරට මේ කාලේ ලස්සන කතන්දර පොත්, පාට පෙට්ටි, පැන්සල් පෙට්ටි, පැන්සල්, මකන, කටර් වගේ ගොඩාක් තෑගි හැමෝගෙම හම්බුණා. එයා ඉතින් ඒ හැම දෙයකටම ආස කළා. පොතපතට වගේම කතන්දර පොත් ආතගෙන් අහගන්නත් විහාර අමතක කළේ නෑ. හැමදාම හවසට ආතට කරදර කළේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න කියලායි. පොතේ කතන්දර වලට වඩා ආතා ලස්සන කතන්දර ගොඩාක් විහාරට කියලා දුන්නා. මේ වෙනකොට විහාරා නර්සරි යන්න ලං වෙලයි තිබුණේ. ඔන්න ඉතින් චූටි කෙල්ලගේ ඇඳුම් ලහි ලහියේ ආච්චි මහන නැන්දට කියලා මහලා අන්දලා බලලා ඔන්න දැන් වැලේ හොදලා දාලයි මේ තියෙන්නේ. ලස්සන සපත්තු, මේස්, බෑග්, කෑම පෙට්ටි, ඒ වගේම වතුර බෝතල් හැමදේම අඩුවක් නැතුව විහාරට අරගෙන ආවා. ඉතින් දැන් විහාර මේ ලෑස්ති වෙන්නේ හෙට ඉඳන් නර්සරි යන්න තමයි. ඔන්න ඉතින් උදේ පාන්දර චූටි විහාර ඇහැරගෙන ආතා වඩාගෙන ගියේ චූටි කෙල්ලව නර්සරි යන්න ලැහැස්ති කරන්න තමයි. ආච්චි ඉයුම් පිහුම් වැඩවලට හිර වෙලා හිටපු නිසා විහාරගේ හැම වැඩේම කරන්න ගත්තේ ආතා තමයි. ඉතින් තාත්තගෙන් අම්මගෙන් ලැබෙන්න තිබුණු හැමදේම නොලැබෙනු විහාරට කිසිම අඩුවක් නැතුව ආච්චි සීයයි හැමදේම ඉටු කළා.